අද අපි මේ වීඩියෝ තුළ මෙට්ෆෝමින් ගැන කතා කරමු. ටයිප් 2 වර්ගයේ දියවැඩිය පාලනයේ වෙනස්කම සිදු කළ ඖෂධ ලෙස මෙට්ෆෝමින් හඳුනා ගන්න පුළුවන්. ඕනෑම කෙනෙක්ට මුලින්ම දියවැඩිය වැත හඳුනාගත් විට බොහෝ දුරට මුලින්ම නිර්දේශ කරන්නේ මේ මෙට්ෆෝමින් කියන ඖෂධය. ඒට හේතුව වන්නේ ඊටම දීර්ඝකාලීනව භාවිතා වන හොඳ ප්‍රතිඵල ලබා දෙන මිලෙන්ද අඩු අතුරු ආබාධ අඩු ඖෂධයක් නිසා. ඉතින් මෙට්ෆෝමින් හොයාගන්න කලින් මේ ලෝකෙට තිබ්බ ඖෂධවල තිබ්බ ප්‍රශ්නේ තමයි ගොඩක් අතුරු ආබාධ තිබ්බා. සමහරවල් ශරීරයේ බර වැඩි වෙනවා, ඒ වගේම ක්ෂණිකව රුධිරයේ සීනි ප්‍රමාණය අඩු වෙනවා. ඉතින් මෙට්ෆෝමින් වල මෙම අතුරු ආබාධ නැතුව ඉතාමත් හොඳින් රුධිරයේ සීනි පාලනය සිදු කරනවා. අපි මේ වීඩියෝවේ මෙට්ෆෝමින් යන කුමක්ද? ඒ ක්‍රියා කරන්නේ කෙසේද? ඒ ලබා ගන්න ඕනේ කොහොමද? වැඩි ප්‍රතිඵල ලබා ගන්න කරන්න ඕනේ මොනවද කියලා කතා කරමු. මුලින්ම බලමු මෙට්ෆෝමින් වලින් කොහොමද රුධිරයේ සීනි ප්‍රමාණය අඩු කරන්න කියලා. මුලින්ම මෙට්ෆෝමින් මගින් අක්මාවේ නිපදවන ග්ලූකෝස් ප්‍රමාණය අඩු කරන විශේෂයෙන්ම රාත්‍රී කාලේ අපි දන්නවා අක්මාවෙන් ගබඩා කරපු ග්ලූකෝස් ගොඩක් වෙලාවට අපිට අවශ්‍ය වෙලාවට නිදහස් කරනවා රුධිරයට ශක්තිය නිපදවන්න. ඉතින් රාත්‍රී කාලෙත් ඒ සිදු වෙන මෙට්ෆෝමින් මගින් එම ග්ලූකෝස් නිෂ්පාදනය අඩු කිරීම සිදු කරනවා. ඒ වගේම තරමක් දුරට බඩවැල් වලින් ග්ලූකෝස් ශරීරයට අවශෝෂණය කරන සීනි අවශෝෂණය කරන එකත් අඩු කරනවා. එමගින් ෂණිකව ආහාරයෙන් පස්සේ ෂණිකව රුධිරයේ සීනි මට්ටම වැඩිවීම පාලනය කරනවා. ඒ වගේම මෙට්ෆෝමින් මගින් කරන තව දෙයක් තමයි ඉන්සුලින් වල සංවේදීතාවය වැඩි කරනවා. ඉන්සුලින් සංවේදීතාවය වැඩි කරන සෛල වලට. ඉතින් එමගින් සෛල වල ඉන්සුලින් සංවේදීතාවය වැඩි වෙලා රුධිරයේ සීනි ප්‍රමාණය අඩු වෙනවා. ඉතින් මේකේ තියෙන විශේෂත්වය තමයි මෙට්ෆෝමින් මගින් අග්න්‍යාශයෙන් ඉන්සුලින් නිෂ්පාදනය වැඩි කරන්නේ නැහැ. ඉතින් ඉහත ක්‍රම තුනෙන් තමයි රුධිරයේ සීනි පාලනය කරන්නේ. ඉතින් අපි දැන් කතා කරමු ඉහළ ප්‍රතිඵල සඳහා මෙට්ෆෝමින් ලබා ගත යුතු ආකාරය. බොහොමයක් රෝගීන් ඇත්තටම මිලිග්‍රෑම් 500 පෙත්ත දිනකට වරක් ගැනීමෙන් තමයි ආරම්භ කරන්නේ. ඊට පස්සේ තමයි ක්‍රමානුකූලව අවශ්‍ය විදිහට මාත්‍රා වැඩි කරගෙන යන්නේ. ඉතින් ඊටමත්ම හොඳයි මෙට්ෆෝමින් ආහාර ගත්ත ගමන්ම ලබා ගන්න එක. එමගින් අතුරු ආබාධ වෙන වමනේට එම ආමාශය කැක්කුම් බඩ යාම වැනි දේවල් පාලනය කරන්න පුළුවන්. කෙසේද මේ අතුරු ආබාධ කාලයත් එක්ක අඩු වෙලා යන හැටි බලන්න අඩු වෙලා යනවා. කෑම ලබා ගන්න විට ලබා ගැනීම තමයි ඊටම වැදගත්. ඔබ දිනකට වරක් පමණක් නම් මෙට්ෆෝමින් ලබා ගන්න. ඒ මෙට්ෆෝමින් පෙත් ලබා ගන්න එක හොඳයි. ඔබ වැඩියෙන්ම කෑම කන ආහාර වේලත් එක්ක. ඉතින් ඔබට යම්කිසි පෙත්තක් ඔබට අමතක වෙලා ඔබට මෙට්ෆෝමින් පෙත්තක් ගන්න බැරිනවා. දවල්ට ගන්න බැරිනවා. ඔබට ඊළඟට තියෙන රැයට ගන්න. ඔබේ මේ අමතක වෙච්ච පෙත්ත ආය ගන්න එපා. ඔබ නැවත රැය පෙත්ත විදියට අරක මිස් ඩෝස් එකක් විදියට සලකලා රැය කේන්දර තමයි ආය කරගෙන යන්න ඕනේ. අමතක වුණොත් ඒක ආය නැවත ගන්න යන්න හොඳ නැහැ. ඉතින් ගොඩක් වෙලාවට ඇත්තටම මේ වෛද්‍යවරයා නිර්දේශ කළ විදිහට ඔබ ගන්න එක තමයි වඩාත්ම හොඳ. මෙට්ෆෝමින් සාමාන්‍ය පෙති ලෙස එනවා. ඒ වගේම මෙට්ෆෝමින් එනවා එක්ස්ටෙන්ඩඩ් රිලීස් නැත්නම් ස්ලෝ රිලීස් පෙති විදියට. ස්ලෝ රිලීස් කියන්නේ ඒක ශරීරයට අවශෝෂණය වෙන්නේ සෙමින් ඩිසෝල්ව් වෙන්නේ ශරීරයට දිය වෙන්නේ හිමින් ඒකින්ද අවශෝෂණය සෙමින් වෙන්නේ. ගොඩක් වෙලාවට මේ ස්ලෝ රිලීස් පෙති නිර්දේශ කරන්නේ අතුරු ආබාධ ටිකක් වැඩි තියෙන රෝගීන්ට. ඉතින් අපි බලමු මේ අතුරු ආබාධ මොනවද කියලා. අතුරු ආබාධ වමනේ ගතියක් දැනීම, බඩේ කැක්කුම, බඩ යෑම, බඩ පුරවා දැමීම, විශේෂයෙන්ම ඊට අමතරව විශේෂයෙන්ම නිකන් උගුරට දිවට මලකට රහක් දැනෙන ගතියක් දැනෙන්න පුළුවන් මෙට්ෆෝමින් ගත්තාම. ඉතින් ඇත්තටම ගොඩක් වෙලාවට මේ අතුරු ආබාධ අඩු කරගන්න පුළුවන් ආහාර ගැනීමත් සමගම මෙට්ෆෝමින් ලබා ගැනීම. නමුත් අපි දන්නවා ගොඩක් රෝගීන්ගේ මේ මෙට්ෆෝමින් දිගටම කන්ටිනියු කරද්දී ගද්දී මේ අතුරු ආබාධ ටික ටික අඩු වෙනවා යනවා. ඉතින් වඩා සැලකිලිමත් යුතු එක අතුරු ආබාධයක් තියෙනවා ලැක්ටික් ඇසිඩෝසිස් කියලා මාරාන්තික තත්ත්වයක්. නමුත් ඒක බොහොම කලාතුරකින් සිදු වෙන්නේ. බොහෝ වෙලාවට අක්මාවේ ප්‍රශ්න වක්ගඩු දුර්වල වක්ගඩු ප්‍රශ්න තියෙන රෝගීන් තමයි මේ තත්ත්වය ඇති වෙන්නේ. ඉතින් ඒ ගැන බය වෙන්න අවශ්‍ය නැහැ. බොහොම කලාතුරකින්. නමුත් ඔබට ඉතා ප්‍රබල මාංශ පේශි වේදනාවක්, හුස්ම ගන්න අමාරු ගතියක් නැත්නම් ගොඩාක් සීතල ගතියක් දැනෙනවා නම් ඔබ ශනිකවම වෛද්‍ය උපදෙස් ලබා ගන්න ඕනේ. ඒ වගේම ඔබ දැනගන්න ඕනේ මෙට්ෆෝමින් දීර්ඝ කාලීනව භාවිතයේදී විටමින් B12 ප්‍රමාණය රුධිරයේ අඩු වෙන්න පුළුවන්. ඉතින් මේ විටමින් B12 අඩු වෙලාද කියලා ඔබට කාලයක් මෙට්ෆෝමින් දාද්දී රුධිර පරීක්ෂාවක් මගින් චෙක් කරගන්න පුළුවන්. ඉතින් මේ රුධිර පරීක්ෂාවෙන් ඔබේ විටමින් B12 ප්‍රමාණය අඩු වෙනවා නම් ඔබට විටමින් B12 සායන කොබලමයි වෙනවම ආහාර පෙත්තක් විදිහට ගන්න.
ඒ ගැන ඉතින් එච්චර හිතන්න ඕනේ. නමුත් ඔබ චෙක් කරගන්න එක හොඳයි දීර්ඝ කාලයක් ඔබ මෙට්ෆෝමින් ලබා ගන්න. ඉතින් මම කියන්න ඕන වැදගත් දෙයක් තමයි කිසිම වෙලාවක මේ දියවැඩියාව type 2 වර්ගයේ දියවැඩියාව අපිට පාලනය කරන්න ඖෂධ වලින් විතරක්ම පාලනය කරන එක කරන්න අමාරු දෙයක්. අනිවාර්යයෙන්ම ඔබගේ ජීවන තත්ත්වයේ වෙනසක් සිදු කරන්න ඕනේ. ඒ කියන්නේ ඔබගේ ආලස නම් ඔබ යම් කිසි ආකාර ක්‍රියාකාරී වෙන්න ඕනේ. ඒ වගේ ඔබට පුළුවන් නම් ව්‍යායාම කරන්න ඕනේ. ඒ වගේම කෑම රටාවේ පැහැදිලි වෙනසක් කරන්න ඕනේ. ඔබ කෑම ගන්න එක අඩු කරන්න ඕනේ. සමහරවිට ගන්න කෑම වල තන්තු වැඩි, ඒ වගේම සීනි අඩු කෑම වලට ඔබ යන්න ඕනේ. ඒ වගේ දේවලුත් එක්ක ඔබ මේ ඖෂධ ලබා ගත්තොත් තමයි ඇත්තටම මේ දේවල් හොඳටම ඔබට උදරයේ සීනි පාලනය කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි දන්නවා මේ දියවැඩියාවට තව හේතුවක් තමයි මේ ඉන්සියුලින් වල තියෙන සංවේදීතාවය අඩු වෙනවා කියන එක. මම ඊළඟ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන මොකද්ද මේ ඉන්සියුලින් වලට ශරීරයේ තියෙන සංවේදීතාවය කියන්නේ මොකද්ද? ඒක වැඩි කරගන්න අපිට මොනවද කරන්න පුළුවන් කියලා. ඉතින් ඔබත් මේ වීඩියෝ හොඳයි කියලා හිතනවා නම් මම ඉල්ලා සිටිනවා subscribe කරන්න, like කරන්න. Thank you.